කර ආපහු යනවා ආපහු බෝඩිමට යනවා ආපහු එනවා එහෙම හිටිය ළමයා. එක දවසක් හරි වැඩක් උනේ රිකිල්ලක් දාලා. අලුතෙන් මොකද්ද? ගෑල් ළමෙක් දැකලා අමුතු සතුටක් ඇවිල්ලා. ඒක තාත්තා කියලා දුන්නද යාළුවෝ කියලා දුන්නද කවුරුත් කියලා දුන්නද? නෑ. අන්න අමුතු සතුටක් ඇවිල්ලා ඒකට කියන එක තණ්හාවම තමයි. ගෑල් ළමෙක් කෙරේ තණ්හාව ඇවිල්ලා. හරිද? අමුතු සතුටක් ආවා. එයා දන්නවද ඒක මොකද්ද කියලා? නෑ. කවදා වගේද? අර ඉපදිච්ච ගමන් වගේම තමයි. يعني ඒ සිද්ධියම නැවත නැවත සිද්ධ වෙන ගතියක් අපිට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ මොකද වුනේ? සතුටක් ආවට පස්සේ මේ ළමයා මොකද කරේ? හැරි බැලුවා. මොකද හිතේ ගතිය තමයි සතුට ඇති වෙන දේ නැවත බල බල හිටියා. දැන් එයා බෝඩිමට ගියා. පහුවෙන්ද ආයෙ දැන් එනවා අධ්‍යාපන ආයතනයට. එනකොට වෙනදට වැඩිය එයාගේ වෙනසක් තියෙනවා.